Hi everyone, welcome to our channel. හැමෝම හොඳින් නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද අපි කතා කරමු බබාගේ බර වැඩි කරගන්න පුළුවන් ක්‍රම කීපයක් සහ හොඳට කන පැටියෙක්ගේ උනත් බර වැඩි නොවීමට හේතු වෙන්න පුළුවන් කාරණා කීපයක් ගැන. පළවෙනි කාරණාව තමයි බබාට අවශ්‍ය මේද ප්‍රමාණය නොලැබීම. ඉතින් බබාට දෙන්න පුළුවන් තෙල් ಜಾති 6ක් ගැන මම බබාට කෑම පටන් ගැනීම වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ඊට අමතර අපිට පුළුවන් බබාට දෙන හැම පළතුරු තලපයකටම එතකොට බබාට දෙන එක්ස්ට්‍රා මීල් එකකදී එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් තේ හැඳි 2ක් හැම කෑම එකකටම ඒ කියන්නේ පළතුරු තලපයකටම එකතු කරලා බබාට කෑම එක දෙන්න. එතකොට බබාගේ මේදය අඩුවීම ඒ කියන්නේ නිවැරදි මේද ප්‍රමාණයක් නොලැබීම අපිට මගහරවා ගන්න පුළුවන්. දෙවැනි කාරණාව බබාට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබීම. ඉතින් මේකට විසඳුම විදිහට කැලරි බහුල ආහාර හැම විටම බබාගේ කෑම එකට අපිට එකතු කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව බබාට ආහාර පිසීමේදී පෝෂක කොටස් විනාශ නොවන පරිදි පිස ගැනීම. ඉතින් මේකට විසඳුම විදිහට බබාගේ පෝෂණ බත ලිප තියනකොට හාල් සහ එළවලු එකට දාලා උයන්න එපා. ඉතින් අපිට පුළුවන් මුලින්ම හාල් ටික වෙනම ලිප තියලා හාල් ටික පැහුනට පස්සේ මැදදී එළවලු ටික එකතු කරලා තම්බ ගන්න. හතරවෙනි කාරණය දියර ස්වභාවයට ආහාර ලබා දීම. ඉතින් විසඳුම විදිහට බබාට මාස 6යි සතියකට වඩා කිසිම විටක දියර ආහාර නොදී සිටිය යුතුයි. තලපයට හෝ කැබලි වලට නිසි වයස් සීමාවේදී ඒ ආහාර රටාවට බබාව පුරුදු කරගත්තා නම් අපිට මේ ප්‍රශ්නය එන්නෙත් නැහැ. හරි, ඊළඟ කාරණාව තමයි අමතර ආහාර සඳහා පැණි රස කෑම තෝරා ගැනීම. ඉතින් විසඳුම විදිහට හැම අවස්ථාවකම අමතර වේලට පෝෂණය පිරුණු කෑමක් තෝරගන්න ඕනි. බිස්කට්, කෘත්‍රිම කෙටි කෑම වගේ දේවල් නැතුව. හයවෙනි කාරණය තමයි එකම කෑම එක වේල් 2ක් හෝ 3ක් ලබා දීම. ඉතින් විසඳුම විදිහට බබාට උයන හැම කෑමක්ම එක වේලකට විතරක් ප්‍රමාණවත් වෙන්න උයා ගන්න ඕනේ. මොකද නැත්තම් නැවත නැවත රත් කිරීමේදී ආහාරයේ අඩංගු පෝෂක කොටස් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම එකම කෑම එක වේල් 2ක් දෙනකොට බබාගේ කෑම රුචිය උනත් ටිකක් අඩු වෙන්න පුළුවන්. හත්වෙනි කාරණය අධික ලෙස කායික ක්‍රියාකාරකම් කිරීම. ඉතින් විසඳුම විදිහට ඔයාලට එන්නේ චුට්ටක් දඟ බබෙක් නම් බබාගේ බර වැඩි වෙන්නේ ටිකක් අඩුවෙන්. මොකද බබා චුට්ටක් සෙල්ලම් කරන නිසා. ඉතින් අපිට පුළුවන් ඒකට බබාගේ ආහාරයට හැම වෙලාවෙම කැලරි බහුල ආහාර ටිකක් වැඩි කරලා දෙන්න. එතකොට මේ තත්ත්වය චුට්ටක් මගහරව ගන්න පුළුවන්. ඒ ඇරෙන්න කොයි වෙලාවෙවත් හොඳට දඟ කරන හොඳට සෙල්ලම් කරන පැටියෙක්ට ඔයාගේ බර අඩු වෙයි කියලා එයාගේ ක්‍රියාකාරකම් නවත්තන්න එපා. එයාට දඟ කරන්න එපා. එහෙම කියන්න එපා. ඉතින් අපේ පැත්තෙන් වෙන්න ඕන දේ විතරක් අපි කරමු. මොකද චූටි පැටියෙක් වඩාම වැදගත් ක්‍රියාකාරී චූටි පැටියෙක් වෙන එකනේ. අටවෙනි කාරණාව තමයි සමබල ආහාර වේලක් ලබා දීම. ඉතින් සමබල ආහාර වේලක් කිව්වම ඔයාලා දන්නවා බබාගේ කෑම එකේ අනිවාර්යෙන් කහ පාට එළවලුවක් තියෙන්න ඕනේ, කොළ පාට එළවලුවක් තියෙන්න ඕනේ සහ මස් වර්ගයක් මාළු හෝ බිත්තර ඒ කියන දේන් කවර හෝ දෙයක් තියෙන්න ඕනේ, කරවල හෝ කුමන හෝ දෙයක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සකස් කරගන්න සමබල ආහාර වේලේ අනිවාර්යෙන්ම 60%ක් හරි 70%වත් අතර
පිෂ්ඨය පවත්වාගෙන යාමටත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අඩු බර බබෙක් නම් නිතරම හොඳයි රතු හාල් පාවිච්චි කරන එක. මොකද ඔය සුවඳැල් කියන හාල් එකෙන් බබාගේ බර වැඩිවීම අපිට ටිකක් කරගන්න අමාරුයි. සුවඳැල් කන්න බබාලා කැමති තමයි. මොකද ඒකේ එන කිරි රසට සහ සුවඳට. නමුත් අපිට ඒ හාල් එක බබාට ටික කාලයක් එක දිගට දුන්නොත් බබාගේ බර වැඩිවීමක් ටිකක් බලා ගන්න අමාරුයි. ඉතින් හැම වෙලාවෙම රතු හාල් එකක් තෝරගන්න එක තමයි වඩාත් සුදුසු. ඉතින් 9 වෙනි කාරණය තමයි රාත්‍රියේ ආහාර වේල අඩුවෙන් ගැනීම. විසඳුම විදිහට ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවා මම මගේ බබාටත් රෑ කෑම එක අනිවාර්යෙන්ම බත් සහ තවත් මොනා හරි දෙයක් හදා ගන්නවා කියලා. මොකද හදිස්සිය හරි බබා බත් කෑවේ නැත්තම් අනිත් දේ හරි මට බබාට කවා ගන්න පුළුවන් නිසා. ඉතින් බත් වලට අමතර මම රෑට බබාට මොනා හරි හදා ගන්නවා නම් ඔයාලා දැකලා ඇති. ඒකත් බත් වගේම පිෂ්ඨය සහිත ආහාරයක් තමයි මම තෝරගන්නේ. ඉතින් එක්ක බබා එක જાතියක් කනවා නැත්තම් ඒ જાති දෙකෙන්ම ටික ටික කනවා. එතකොට අනිවාර්යෙන්ම බබාගේ රාත්‍රී ආහාර වේල එයා ගන්නවා. ඉතින් ඒ වගේම රාත්‍රී ආහාර වේලේ පිෂ්ඨය 70%ක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද බබාට හොඳට පිටි සහිත දෙයක්නේ කැවෙන්නේ. එතකොට බබාගේ බර වැඩිවීමට ඒක ලොකු සාධකයක් වෙනවා සහ ඉක්මනින් බර වැඩි කරගන්න පුළුවන් අපිට හොඳට බබාට රෑ කෑම එක දුන්නොත්. 10 වෙනි කාරණය තමයි රාත්‍රියේ නිින්ද සුව පහසු සහ බාධා රහිත නිින්දක් වීම. ඉතින් මේ නිින්ද ගැන කතා කරද්දී මුලින්ම ඔයාලට කියන්න ඕන දේ තමයි බබාගේ රෑ කෑම එක පිෂ්ඨය වැඩි දෙයක් බත් වගේ දෙයක් කවා ගන්න පුළුවන් වුණොත් තමයි අපිට පුළුවන් බබාව එක දිගටම නිදි කරව ගන්න. මොකද නැත්තම් රෑ මැද බඩගිනි දැනුණ ගමන්ම චූටි බබා නැගිටිනවා කිරිබොන්න. ඉතින් චූටියාගේ නිින්ද ওই විදිහට කැඩි කැඩි ලැබුණහමත් බබාගේ බර අඩුවීමට ඒක සාධකයක් වෙනවා. ඉතින් ඒ වගේම බබා නිදාගන්න ස්ථානය බබාටම වෙන්නුණු තැනක් වුණොත් ඒකත් හොඳ දෙයක් තමයි බබාගේ බර වැඩි කරගන්න. මොකද නිින්ද ලැබෙන තරමට තමයි බබාගේ බර වැඩිවීම, වර්ධනය වේගවත් වීම වගේ දේවල් වෙන්නේ. ඉතින් පුළුවන් තරම් අම්මයි තාත්තයි අතර බබා නිදි කරව ගන්න එක චූටි කාලේ ඉඳන්ම අපිට අඩු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් බබාගේ වර්ධනය නිසියාකාරව පවත්වාගෙන යන්න. ඉතින් මේ කරුණු වගේම ඔයාලට මතක් කරන්න ඕනේ බර වැඩි බබෙක් කියන්නේ බෝල බබෙක්ටම නෙවෙයි. ඉතින් වඩාත්ම වැදගත් වෙන්නේ නිසි බරක් පවත්වාගෙන යාම වගේම නිරෝගිමත් බබෙක් වීමයි. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා.